සංවිධායක ගරු කම්කරු සහ කම්කරු සමිති අමාත්‍ය ගාමිණී ලොක්කිය මෙතුමනි මාත් සමග කැස්බෑව ආසනයෙන් ඉදිරි පළාත් සභාවට තරඟ වදින සුනිල් ජයමිනි සහ ගාමිණී සිල්වා දෙපළගෙන්ද කැස්බෑව නගර සභාවේ නගරාධිපති සුමන රණවීර මහත්මයා ඇතුළු සියලුම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුනි බොරලස්කම නගර සභාවේ නගරාධිපති අරුණ ප්‍රේශාන්ත මැතිතුමා ඇතුළු බොරලස්කම නගර සභාවේ සියලුම නාගරික මන්ත්‍රීවරුනි මන්ත්‍රීවරිනි කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩලය නියෝජනය කරන සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු පැමිණ සිටින සියලුම දෙමාපියනි සහෝදර සහෝදරවරුනි මම ප්‍රථම වාරයට මේ වේදිකාවට නැගලා කතාවක් කරේ ජනවාරි මාසේ 12 වෙනිදා. ඔබලා අපේ ගෙදරට ඇවිල්ලා මේ බල මණ්ඩලයට රැස් වෙලා අපේ ඇමතුමා මේ අපි තුන්දෙනාව හඳුන්වා දුන්නා මේ පාර පළාත් සභාවට තරඟ වදිනවා කියලා. මම එදා ඉස්සෙල්ලාම කිව්ව වගන්තිය තමයි මෙතන ඇවිල්ලා ඉන්න බොහෝ දෙනෙක් මාව දන්නේ නැහැ කියලා. එදා ඉඳලා අද වෙනකම් මම හිතන්නේ මම රැස්වීම් 100කට ආසන්න ගානකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම අද කියන්න කැමතියි මෙතන ඉන්න බොහෝ දෙනා මම අඳුරනවා. පැමිණලා සිටින ඔබ දෙනා විතරක් නෙමෙයි උදේ පාන්දර මං හිතන්නේ 8ට විතර පටන් ගත්තාම මේ දවස්වල මං ගෙදර ඉන්නේ රෑ 3ට විතර. පාන්දර 3ට විතර. රෑට කන්නේ 3:00 විතර. මම රැස්වීම් මාලාවකට ගිහිල්ලා කතා කරනකොට මං එදා කිව්වා 12 වෙනිදා කිව්වා මම ඇමතුමාගේ සංගයන් සමග ගමේ ඇවිදලා මේ කැස්බෑව කියන්නේ මොකද්ද කියලා අඳුරගත්තා කියලා. මේ රැස්වීම් මාලාවට ගිහිල්ලා මම රෑ ගෙදර එනකොට අද වෙනකොට මම ඇත්තෙන්ම මේ කැස්බෑව ගැන දැන් දන්නවා. ඒ හින්දා මම නිර්භීතව අද කියනවා එදා මම කිව්වා මේ ලොකුගේ පරපුරේ දේශපාලන ඉදිරිය බාර ගන්න මම කැමතියි කියලා. අද මම බය නැතුව කියනවා මම කැස්බෑව හොඳට හඳුනනවා දැන්. කැස්බෑවේ දෙමෝපියන් මම හඳුනනවා. කැස්බෑවේ ඉන්න රාජ්‍ය සේවය කරන ග්‍රාම සේවකලා ආර්ථික සංවර්ධන නිලධාරී ඒ වගේම සමෘද්ධි බැංකුවේ නිලධාරීන් මම හොඳට හඳුනනවා දැන්. ඒ හින්දා මට කිසිම බයක් නැහැ. මොකද මම දේශපාලනතාවේ මම දන්න දේ කරන්නේ. මට හම්බෙන ප්‍රතිචාරය මේ දවස්වල බොහොම හොඳයි. ඒ ප්‍රතිචාරය හම්බෙන්නේ තරුණයන්ගෙන් විතරක් නෙමෙයි. ඒ ප්‍රතිචාරය හම්බෙනවා දෙමාපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, තරුණයින්ගෙන්. ඉතින් මං හිතන්නේ මේ ප්‍රතිචාරය හම්බෙන්න ප්‍රධානම හේතුව තමයි දේශපාලන වේදිකාවට නැගලා මම දේශපාලනය කතා කරන්නේ නැහැ. කතා කළෙත් නැහැ අද වෙනකම්. මම දේශපාලන වේදිකාවට නැගලා කතා කරේ මම දන්න දේ. මම ඉගෙන ගත්ත දේ. මම ඉගෙන ගත්ත දේ ගමට මොකද්ද කරන්න පුළුවන් දේ මම අද වෙනකන් කතා කරා. ඉතින් මට මේ දේ කරන්න අවස්ථාවක් ලබා දුන්නේ අපේ ආපා මහත්තයා කිව්වා වගේ යුද්ධය බර වෙලා මාස කිහිපයකින් අපේ ජනාධිපතිතුමා කිව්වා බුද්ධිමතුන්ගේ පුරපාඩුවක් ලංකාවේ තියෙනවා කියලා. ඉතින් ওই දවස්වල තමයි මම එමතුමාගේ පවුලට සම්බන්ධ වෙලා හිටියේ. මම මගේ බිරිඳත් එක්ක හැමතිස්සෙම කතා කරේ මම කොහොමද ඉගෙන ගත්ත දේෙන් යම් කිසියක් ලංකාවට දෙන්නේ කියලා. ඉතින් එදා ඒ ජනාධිපතිතුමා කිව්ව දේ මට හොඳට හිතට වැදුනා. මම එදාම කිව්වා මගේ අම්මටයි මගේ බිරිඳටයි ගායනී අපි යන්න ඕන ලංකාවට. මොකද මම ඉගෙන ගත්ත දේෙන් ලොකු දෙයක් ලංකාවට කරන්න පුළුවන්. දේශපාලනය තුලින් නෙමෙයි. මම ලංකාවට ආවේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් මම හිතන්නේ රාජ්‍ය සේවකයෝ. මම එදා ලංකාවට එන්න තීරණය කරේ යම් කිසි මාර්ගයකින්. පෞද්ගලික අංශයෙන් හෝ වේවා, රාජ්‍ය අංශයෙන් හෝ වේවා, ව්‍යාපාරික අංශයෙන් හෝ වේවා යම් කිසි දෙයක් මම ඉගෙන ගත්ත දේෙන් රටට දෙන්න. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ජනාධිපතිතුමාට. එතුමා එදා කිව්ව දේ මම හොඳට ඇහුවා. එතුමාට ණයගැති වෙන්න ඕනේ මම මට ලංකාවට එන්න අවස්ථාවක් ලබා දීලා එතුමාගේ සංවර්ධන කටයුතු වලට මගේ දැනුමෙන් යමක් ලංකාවට ලබා දීමට මට අවස්ථාවක් ලබා දීම ගැන. දෙවනුව මම පොඩි කතාවක් කියනවා. මට දැන් කැස්බෑව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මේ කැස්බෑවේ මම හිතන්නේ ඔබලා නම් අහලා ඇති බැසිල් රාජපක්ෂ මහත්මයා මේ කැස්බෑවට දීලා තිනවා විශේෂ තැනක්. මේ ළඟදී ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා කැස්බෑවට දීලා තිනවා ලක්ෂ 5400කට කිට්ටු වෙන්න සංවර්ධනය කරන්න සල්ලි. ඉතින් අපි අමතුමා සාකච්ඡා කරන් යනවා අපේ නායකයොත් එක්ක කොහොමද මේ සල්ලි යොදවන්නේ මොන සංවර්ධන කටයුතු වලටද කියලා. කැස්බෑවට මං හිතන්නේ ජනාධිපතිතුමායි බැසිල් රාජපක්ෂතුමා ඇතුළු ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ දේශපාලකයන්ගේ ලොකු තැනක් දීලා තියෙනවා. ඔය වගේම මේ කැස්බෑවේ තියෙනවා අලුත් දේවල්.
මේ කැස්බෑවේ තියෙන ලොකු පිහිනුම් තටාකයක්. මම හිතන්නේ ලංකාවේ සුගතදාස පිහිනුම් තටාකයට පස්සේ හොඳම පිහිනුම් තටාකය තියෙන්නේ මේ කැස්බෑ. ඔලිම්පික් පිහිනුම් තරගයක් වුණා පවත්වන්න පුළුවන් මේ කැස්බෑවේ පිළියන්දල සෙන්ටරල් එකේ තියෙන පිහිනුම් තටාකය. මේ ගමින් ඇවිල්ලා ඉන්නවා අවුරුදු 30ක් දේශය පාලනය කරලා හැමදාම පාර්ලිමේන්තුව නියෝජනය කරපු හිටපු ක්‍රීඩා ඇමති වර්තමාන කම්කරු ඇමති හිටපු සංචාරක ඇමති අවුරුදු 30ක් මිනිසුන් අතර හිටපු දේශපාලන යෝධයෙක් ඉන්නවා අපේ ගාමිණිලුගේ ඇමතිතුමා. කොහෙන්ද ආවේ? කැස්බෑව. මේ ළඟදී ඔබලා රූපවාහිනිය බලුවා නම් අපේ දලසලප්පේරුම් මහත්තයා කියලා තියෙනවා මේ පාර පළාත් සභාවට අපි ඔගතුන් කීප දෙනෙක් ගේනවා කියනවා. අපි මොරටුවෙන් ගේනවා නීතිඥයෙක් කියලා තියෙනවා. උතුරු කොළඹින් ගේනවා කියලා තියෙනවා වෛද්‍යවරයෙක්. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි විද්‍යාඥයෙක් ගේනවා කියලා තියෙනවා. ඒ විද්‍යාඥයා මමත් එන්නේ කැස්බෑවෙන් කියලා මම කියන්න කැමතියි. ඉතින් මම කැස්බෑවේ දේශපාලනයෙන් මම මොකද්ද කරන්නේ? ජයමිනි മന്ത്രിතුමා කරපු දේවල් මං හිතන්නේ මෙතුමාට ලියන්න පුළුවන් පොතක්. කාපට් ආපු පාරවල් කොච්චරද? සංවර්ධන ගමේ සංවර්ධනයේට හවුල් උනේ කොහොමද? ඒ වගේම ගාමිණී ඉස්සෙල්ලා මෙතුමා කරපු දේවලුත් ඊට හා සමානයි. ඉතින් මම මෙතන ඉඳගෙන අහගෙන හිටියා. එතුමන් දෙන්න හඳුනුවාම මෙච්චර මෙහෙවරක් කරපු මෙච්චර මුදල් ගම වෙනුවෙන් යොදපු අවුරුදු 30ක් දේශපාලනය කරපු අවුරුදු 20ක් දේශපාලනය කරපු දෙපළක් ඉන්නවා අනිවාර්යයෙන්ම අපි දෙපළව ආපහු පළාත් සභාවට අරින්න ඕනේ. ඊට පස්සේ මගේ නම එනවා. ඉස්ලාම කියන්නේ මොකද්ද? ගාමිණිලුගේ අමතුමාගේ ආදරණීය බෑනනුවන් විද්‍යාඥයා. ඊට පස්සේ කරපු කිසිම දෙයක් නැහැ. මොකද මම කරලා නැහනේ. ඉතින් අර ගාමිණී සිල්ලාමතුමාට තියෙන ප්‍රශ්න දැන් මට නැහැ. මගේ ස්ටිකර් කවුරුත් ගලවන්නේ නැහැ. මම දුන්න මීටර කවුරුත් ගලවන්නේ නැහැ. මොකද මම තාම කිසි දෙයක් කරලා නැහැ. කොහෙත්ම කියනවා මම පාරකට තව ගල් කැටයක්වත් දාලා නැහැ. ඉතින් මට කවුරුත් බයින්නෙත් නැහැ. බයින්ද හේතුවක් නැහැ. ඉතින් මම බයින්ද ඒව අහන්න ලෑස්ති වෙලා දැන් මම මේ ඉන්නේ. මම දන්නවා අනිවාර්යෙන් මට බයිනේ විද්‍යාව. ඉතින් මම කොහොමද බැනුම් අහන්න නැතුව මේ ගමට සේවයක් කරන්නේ? මම සහෝදරවරුනි දෙමව්පියනි මම ඉගෙන ගත්තේ පිළිකාව සම්බන්ධව. මම ඇමරිකාවේ තියෙන හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලංකාවෙන් ගිය අතලොස්සකින් එක්කෙනෙක්. මම පිළිකාව විතරක් නෙමෙයි පිළිකාවට අලුත් බෙහෙත් හොයාගත්ත විද්‍යාඥයෙක්. ඉතින් ඕකේ මොකද්ද තියෙන සමතේ? දේශපාලනය පිළිකාව. පිළිකාවට බෙහෙත් හොයාගත්තා. ඉතින් මම ඇත්තටම ලංකාවට ආවේ මම ඉගෙන ගත්ත දේ යම් කිසි දෙයක් සේවයක් ලංකාවට කරන්න. සම්බන්ධ වෙන්න මහරගම රෝහලත් එක්ක. සම්බන්ධ වෙන්න ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ වෛද්‍යවරුන් සමග. මම ඒ ඔක්කොම කරා. මම ඒ ඔක්කොම කරේ ඊයේ පෙරේද නෙමෙයි. මම ඒ ඔක්කොම කරේ මට මේ දේශපාලන වේදිකාවට නැගලා ඒක කියලා මට මනාපයක් ගන්න නෙමෙයි. මම මේක කරන්න පටන් ගත්තේ අවුරුදු 4කට ඉස්සෙල්ලා. මම මේක දැන් කරගෙන යනවා. ලංකාවේ ඉන්න ලොකු ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන මම දේශීය පැලෑටි සුද්ධ කරලා ඒකේ තියෙන රසායන ද්‍රව්‍ය හොයාගෙන පිළිකාවට බෙහෙත් හොයනවා. මම ලංකාවේ තියෙන ආණ්ඩුවත් සහ පෞද්ගලික සමාගම් එක්ක හොයලා මම හොයාගත්ත බෙහෙත් දෙක එක මිනිහෙක්වත් මැරෙන්නේ නැහැ ඇමරිකාවේ ඒ පිළිකාවේ. මොකද මං හොයාගත්ත බෙහෙත් හින්දා. ඒ බෙහෙත් ලංකාවේ නැහැ. ලංකාවට ගේන්න බෑ. ලංකාවට ගෙනාවත් අපිට සල්ලි දීලා ගන්න බෑ. එක පෙත්තක් ලක්ෂ 4ක් වෙනවා. මං හිතන්නේ ඒක අමුතුමාටවත් කරන්න බෑ. ඉතින් මං කොහොමද අකාලේ මිය යන මගේ දෙමව්පියන් දොස්තර මහත්තයා කියනවා නම් නෝන මහත්තයා ගෙදර ගිහලා හොඳට කාලා බීලා ඉන්න මාස 8යි ජීවත් වෙන්න. මට පුළුවන් ඒ අම්මගේ ආයුෂ තව අවුරුද්දකින් වැඩි කරලා දෙන්න. මං හිතන්නේ ඒක ලොකු දේශපාලන සේවාවක් නෙමෙයි දෙමාපියනි. මං හිතන්නේ ඒක ලොකු පින්කමක්. ඉතින් මම උපදිනට ආවේ ලොකු දේශපාලන කතා කරලා ලොකු වචන කියන ඉවර වෙලා ඔබලා කැමති කරව ගන්න මට මනාපයක් නැහැ. මම ලංකාවට ආවේ එක අරමුණක් ඇතුව. මම ලංකාවට ආවේ යම් කිසි මාධ්‍යයකින් මං ඉගෙන ගත්ත දේ ලංකාවට දෙන්න. මම ලංකාවට ආවේ අපේ ජනාධිපතිතුමාගේ සංවර්ධන ව්‍යාපෘති වලට අත දෙන්න මගේ දැනුමි. මම මේක දැන් කරගෙන යනවා. මොකද අපේ දෙපළක් ඉන්නවා ජයමිනි මන්ත්‍රීතුමා සහ අපේ ගාමිණී සිල්ලා මන්ත්‍රීතුමා. සෑහෙන පාරවල් හදලා තියෙනවා. තාර දාලා තියෙනවා. ඒක ඉදිරියටත් වෙනවා ඔබලා ඒ දෙපළව පත් කරොත් ආපහු. මාව පළාත් සභාවට ඇරියොත් මමත් පාරවල් හදනවා. නමුත් මම වැඩිපුර මගේ ප්‍රතිපාදන යොදවන්නේ සෞඛ්‍ය පැත්තට, අධ්‍යාපනයේ පැත්තට, තාක්ෂණයේ පැත්තට.
මොකද එක පවුලක් ගත්තොත් ඒ පවුලේ ඉන්නවා නම් පිළිකාව හැදලා තියෙන රෝගියෙක්. ඒ පවුලට තියෙනවා කායික සහ මානසික ප්‍රශ්න දෙකක්. කායික ප්‍රශ්නෙන් දුක් විඳින්නේ ලෙඩ. නමුත් හිතලා බලන්න ඒ ගෙදර පවුලේ ඉන්න අම්මලා තාත්තලා දූ දරුවෝ සහෝදර සහෝදරවරු මානසිකව වැටෙනවා. මම ඊයේ ගියා රැස්වීමකට කහපොළ. ගිහලා මම මේ කතාව පිළිකාව ගැන කතා කරනකොට අවුරුදු 25ක ළමයෙක් හිටියා ඔළුවේ ජටාවක් බැඳගෙන. උස හරි ලස්සන ළමයෙක් හිටියා. රැස්වීම ඉවරලා ආවිල්ලා මට මහත්තයෝ කිව්වා මහත්තයෝ මට පිළිකාවක් තියෙනවා මගේ ගර්භාෂයේ කියලා. අවුරුදු 25 වයස. අවුරුදු 12ක ළමයෙකුත් තියෙනවා. ඉතින් මම ඇත්ත එක සාකච්ඡා කරාම දෙයියන්ගේ පිටින් එයාට වැටෙන්න ඕනේ බෙහෙත් ටික වැටලා තියෙනවා. නමුත් මෙන්න මේකයි ප්‍රශ්නේ. පිළිකාවට මම හැමදාම කියන්නේ පිළිකාවට හොඳම බෙහෙත ලෝකේ තියෙන ඉස්තරාම බෙහෙත නෙමෙයි. ලෝකේ තියෙන හොඳම බෙහෙත පිළිකාවට ලෝකේ තියෙන හොඳම ස්පිරිතාලයට ගිහලා නවතින එක නෙමෙයි. පිළිකාවට තියෙන හොඳම බෙහෙත පිළිකාවක් තියෙනවා කියලා ඉක්මනින්ම හඳුනා ගැනීම. මගේ ආදර මෑණියන් මම ජීවිතේ දැකුණතු මෑණියන් මේ ගෙදර හිටපු ලොග්ගේ ඇමතුමාගේ බිරිඳ අකාලේ මිය ගියේ පිළිකාවක් සම්බන්ධව. මම හිතන්නේ අපේ ඇමතුමා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. නමුත් ඒක හරි ගියේ නෑ මොකද පිළිකාව හඳුනාගත්තේ හුඟක් කල් ගියාට පස්සේ. මට පිළිකාවක් තියෙන දූ දරුවන් දැක්කහම පිළිකාවක් තියෙන අම්මලා දැක්කහම මාව වෙවුලනවා ඇත්තට. මොකද මම පිළිකාවක් තියෙන මිනිසුත් එක්ක හැමදාම ස්පිරිතාලේ ඉඳලා කතා කරලා හැරව හොදලා ඇමරිකාවේ හිටපු විද්‍යාඥයෙක්. මම දන්නවා පිළිකාවෙන් පවුලකට කරන්න පුළුවන් අසාධාරණේ මොකක්ද කියලා. මට අවස්ථාවක් ලබා දෙන්න. මගේ දැනුමේ පරීක්ෂණ පවත්වලා ලංකාවෙන් අලුත් බෙහෙත් හොයාගෙන අකාලේ මිය යන ඉක්මනින් මිය යන මගේ දෙමාපියන් බේරා ගන්න ආයාචනයක් කරන මට අවස්ථාවක් ලබා දෙන්න පළාත් සභාවට යන්න කිව්වා. මොකද ඇමතුමා මට කිව්ව දේශපාලනට එන්න කෝටිපතියෙක් වෙන්න නෙමෙයි. ඇමතුමා මට කිව්වේ තුෂාර ඔය සමිති සමාගම් වලට වැඩ කරනවට වඩා එක්කහුව වෙන ජනාධිපතිතුමාගේ සංවර්ධන ව්‍යාපෘති වලට ඉක්මනින්ම ලොකු පිරිසකට පොදු පිරිසකට සේවයක් කරන්න පුළුවන් ඉක්ම මාර්ගය තමයි දේශපාලනය කිරිවල. මම දේශපාලනට ආවන්නේ ඒකින්ද. මම වැඩි දුර කතා කරන්නේ නැහැ අවසාන වශයෙන් කියන්නම්. අපේ අංක 25 සුනිල් ජාමලි මන්ත්‍රීතුමා අවුරුදු 30ක් දේශපාලනය කරලා ගමට ලොකු සේවයක් කරපු දේශපාලකයෙක්. එතුමා අපි අනිවාර්යයෙන්ම එතුමා හතර පාරක් එක පිට පළාත් සභාව ජයග්‍රහණය කරලා තියෙනවා. අපි එහෙනම් අද පොරොන්දුවක් වෙන්න ඕනේ පස්වෙනි වතාවට එතුමා පළාත් සභාවට යවනවා කියනවා. ඊළඟට ඉන්නවා අපේ ගාමිණී සිල්වා මැතිතුමා. ගාමිණී සිල්වා මැතිතුමා ඒහා සමාන අපි හිටපු ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්. මේ ගමේ උදවිය මං හම්බන උදවිය හැමෝම මට කියනවා අපිට ලොකු ගොඩක් වැඩක් කරලා තියෙනවා අපිට ලොකු උදව් කරපු අපේ ප්‍රශ්න වලට අහුම්කම් දුන්නු මැතිතුමෙක් තමයි මේ ගාමිණී සිල්වා මැතිතුමා කියලා. එහෙනම් සහෝදර සහෝදරවරුනි ආයි පොරොන්දුවක් එමු එතුමාවත් අපි පළාත් සභාවට යවනවා කියලා. මම ඊට ඉස්සෙල්ලා කිව්වේ දැන් අර තුන්වෙනි මනාපේ තියෙනවනේ. මම ඊට ඉස්සෙල්ලා කිව්වේ පොඩ්ඩක් හිතලා බලන්නේ තුන්වෙනි මනාපෙත් ගැන. මම කිව්ව යම් කිසි දෙයක් ඔබේ හිතට වැදුණා. තුෂාර පෙරේරා කියන්නේ ඇමතුමාගේ බෑන කියන්නේ අලුත් මුහුණක් කැස් බෑවට. අලුත් පණිවිඩයක් අරන් එන්නේ කැස් බෑවට. අලුත් සැලැස්මක් අරන් එන්නේ කැස් බෑවට. ඉතින් මම එදා කිව්වේ මම මේ කතාව කරාට පස්සේ පොඩ්ඩක් හිතලා බලන්න මම ගැන මම කියන දේ යම් කිසි දෙයක් ගමට වෙන්න පුළුවන්ද කියලා. නමුත් අද මම කියනවා හිතලා බලන්න එපා. මාවත් පත් කරන්න පළාත් සභාවට. මොකද මට යම් කිසි දෙයක් මේ ගමට මේ රටට කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් වෙන්නේ මගේ උගත්කමින් මම ඉගෙන ගත්ත දේෙන් මගේ උපාධි වලින්. එහෙනම් අසාසීම සෙමට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මම නවතිනවා. බොහොම ස්තුතියි.